චීනයේ පැවති දෙවන හික්ටෙක් ස්ටාර් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ලක්ෂිත ඇන්තනි එහි ආරක්ෂක කැමරා පද්ධති, අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති, ගිනි ගැනීම පිළිබඳ සංඥා පද්ධති පිළිබඳ නාට්‍ය අනුසාරයෙන් කළ ඉදිරිපත් කිරීමට ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කමත් තාක්ෂණික අංශයට හිමි ජනප්‍රියම සම්මානයත් හික්විෂන් ආයතනයේ ශ්‍රී ලංකාවේ සන්නාම සභාපති ලෙසත් සම්මාන ත්‍රිත්වයක් දිනාගෙන ඊයේ දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. හික්විෂන් ආයතනය විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයක නිර්මාණශීලී තරගකරුවන් ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වී සිටි අතර එය ඔක්තෝබර් මාස 20 වනදා සිට ඔක්තෝබර් 26 වන දින දක්වා චීනයේ ෂැන්හයි නුවර පවත්වා තිබුණා. ලක්ෂිත ඇන්තනි වසර 18ක කාලයක් ශ්‍රී ලංකාව පුරා ආරක්ෂක කැමරා පද්ධති ඇතුළු විවිධ ආරක්ෂක සහ අනතුරු හැඟවීමේ සංඥා පද්ධති සවිකිරීමේ කාර්යයේ නිරත වී සිටින්නෙක්. මම ලක්ෂිත ඇන්තනි චීනයේ ෂැන්හයි නගරයේ පැවතුණු හික්ටෙක් ස්ටාර් තරඟාවලිය මේ මාසේ 20 වෙනිදා ඉඳලා අද දක්වා ඒ කියන්නේ 26 වෙනිදා වෙනකන් පැවැත්ුණා. ඉතින් ලෝකේ රටවල් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වෙච්ච තරඟාවලියේ තරඟකරුවන් ලක්ෂ 2කටත් අධික ප්‍රමාණයක් සිටියා. ඉතින් මම හරිම සතුටු වෙනවා අද දවසේදී හික්ටෙක් ස්ටාර් තරගයේ ස්ටෝරි හබ් අංශයේ ප්‍රධාන ජයග්‍රහණය ලබන්න හම්බුණා. ඒ වගේම තමයි හික්විෂන් ආයතනයේ ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් කෙනෙක් විදියට ඒ අවස්ථාව මට ලැබුණා. ඉතින් බොහොම සතුටුයි අද දවසේදී ශ්‍රී ලංකාවට මේ වගේ අවස්ථාවක් ලබා දීම. ඉතින් මේ තරගයේදී මට ජයග්‍රහණය හම්බ වෙන්නේ ආරක්ෂක පද්ධති, ඒ කියන්නේ CCTV කැමරා පද්ධති, එලාම් සිස්ටම් මේ වගේ එකී නොකී ආරක්ෂක පද්ධති සඳහා කරන මේ තරඟාවලියේදී අපි ඒගොල්ලන්ට ඉදිරිපත් කරා එක නාට්‍යයක් අනුසාරයෙන් සහ මේක හරියටම කරන්නේ කොහොමද කියන එක. එතකොට ලෝකයේ අංක එකේ සන්නාමයක් වන හික්විෂන් ආයතනයේ අපි හොඳට හිටියේ කියන්නේ හොඳට වැඩ කරන්න ඕනේ කියන තැන අපි හිටියා. ඉතින් අපි ඒක තමයි අපේ ආයතනය තුලින් ඉදිරිපත් කිරීම කිහිපයක්ම කරා. ඒ සියලුම ඉදිරිපත් කිරීම අවසානයේදී අපේ ඒ টপ 10 අතරට ඇවිල්ලා අපි ඒ ග්‍රහණය ලබා ගත්තා.